ලස්සනට තමයි අප චෛත්‍ය වටේ විතරයි. අම්මලා මේ පැත්තට හැරෙන්න. අනිත් කරාම මෙහාට හැරෙන්න. අර පැත්තට තියෙනවා. එහා ශක්තිමත් කොට දිරිමත් කොට යාත්‍ර කොට සදහරතුන්ට ශ්‍රද්ධාව දියුණු වන හැටියට සනසීමක් ඇති වෙන හැටියට ශාසන තත්ත්වය ප්‍රමාණිකූලව දියුණු වෙන ආදී අපිට ඉතිහාසයේ පරික්ෂාවෙන් පේනවා. අද වන්විත යෝගාසන සංස්කාරයේ ස්වාමීන් වහන්සේලා භාවනා මධ්‍යස්ථාන ත්‍රිපිටක අධ්‍යයන මධ්‍යස්ථාන ආදී ආරම්භ කරමින් ත්‍රිපිටක ධර්මයේ හදාරන්නට ඒ වගේම ප්‍රතිපත්තියේ පිළිපා භාවනා කටයුතු අධ්‍යාත්ම ජීවන වෙනුවෙන් කටයුතු සිදු කරන්නට ඒ ආදිපත්තිය මහන්සියලාගේ අරමුණු සාක්ෂාත් කිරීම වෙනුවෙන් කටයුතු වැඩ කරමින් සිටිනවා. මේ විදිහේ මේ සිටින නිරන්තරයෙන් මේවත් කරමින් තමයි සෑම කටයුත්තක්ම කරන්නේ. ඒ වගේම යෝගාසන සංස්කාරය අද සජීව ලෙසින් ලෝකනාථ වූ ජිනේන්ද්‍ර වූ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිර්මිත බුදුරුවක් මවා ගර්භයේහි වැඩ සිටින මේ ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ අභිනවසිත ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. මා নমස්කාර පූර්වකව යලිත් වතාවක් මේ වැඩමුකට වදාළ මහා නායක මාහිමිපාණන් වහන්සේලා එලෙසින්ම අපගේ සතර දෙසින් වැඩමුකට වදාළ මහා සංඝරත්නයට নমස්කාර පූර්වකව අපගේ ගෞරවය පිරිනමමින් අපේ මහා නායක මාහිමිපාණන් වහන්සේ සිහිපත් කරපු විදියට අපි සියලු දෙනාම උතුම් වූ පන්සිල් සමාදන් වීම සඳහායි තව සුළු මොහොතකින් සූදානම් වන්නේ. අපි සියලු දෙනාම සජීව විකාශය සඳහා මේ මොහොතේදී සූදානම්ව සිටින්නේ. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි
යම්පි ධම්මං සරණං තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි තතියන්ති සංඝං සරණං ගච්ඡාමි Udah tidak kau ulan tidak. පාණාතිපාතාය සික්ඛාපදං සමාදියාමි අදින්නාගාමී සික්ඛාපදං සමාදියාමි वर्तमान लोक के मिनिसुंगे इन क्रीडाकारी मानसට උපවාසයක ධර්ම පදයක් මහා සෙනසීමක් දෙනවා. උපවාසයේ දේශනා කරපු ධර්මය කරුණ පරපුරට ඒ වගේම භික්ෂු පරපුරට ඉන්නේ ආරක්ෂා කරන්නේ විහාර මහදේවී ස්වර්ණමාලී දෙවිදු ඇතුළු ඒ සියලු දෙවි දේවතා උන්වහන්සේලාටද මේ පුණ්‍ය ශක්තිය ලැබේවා. රටක් ජාතියක් නගා සිටුවීම සඳහා වසර 2150කට පෙර මේ අපට ලැබුණු ආධ්‍යාත්මික සුද්ධ භූමිය දෙකන මේ කරන පින්කමේ බලෙන් මේ කරන උසස් වූ පුද පූජාවල සත්තානුභාවයෙන් ඔබට යහපතක් වේවා, සිතක් වේවා, සැනසීමක් වේවා, නිවන් පසක් කරගන්නට මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. 2333 වෙනි පොයේ පොසොන් පොහොය දවස උදා වෙන දවසේ ඔබ සියලු දෙනාට මේ වගේ උතුම් පුණ්‍යමක් ළඟට ඇවිල්ලා පුද භූමියකට ඇවිල්ලා පින්කම් කරන්නට ඔබේ අම්මලා තාත්තලා නොවිදලා දුක් විඳලා අනන්ත අප්‍රමාණ දුක් ගැට විඳගෙන ප්‍රඥාවෙන් නැනෙනුවණත් ඇති දර පරපුරක් හදලා මේ සමාජයට දායාද කරපු නිසායි මේ දෙමව්පියන්ගේ ආශිර්වාද ලැබ ඔබ අද ඇවිල්ලා මේ හිම ඉඳගෙන සුදු වශයෙන් සැරසිලා ගත සිසිර කරමින් සාදු සාදු යයිමුණා දුක් වශයෙන් මොහොතේ ඔබ සියලු දෙනාටම බුද්ධානුභාවයෙන් ධර්මානුභාවයෙන් ආර්ය මහා සංඝරත්නයානුභාවයෙන් සදා සාන්තියක් සැනසීමක්ම උදා වේවා. මේ පින්කම සදා වචනෙන් හරි සංග්‍රහ කරපු උදව් කර උපකාර කරපු ඒ සියලු දෙනාටද මේ පුණ්‍ය ස්කන්ධය කුසල ස්කන්ධයක් බවට පත් වේවා. අති ගෞරවණීය අපේ මහානායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ වැඩමුවා වදාළ සියලුම මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාගේම සබ්බ දුක්ඛ සබ්බ භය සබ්බ රෝග විනාශතු සියලු බය දුක්ඛ නැති වෙලා ඔබට ආයුෂ වර්ණ සම බල ප්‍රඥාවක් ලැබිලා ඔබේ ජීවිතයට සැනසීමේ ආධ්‍යාත්මය ලබන්නට මේ පින් කුසල ධර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කම සංවිධානය කරන වර්ෂයක් වාසා අපේ කහවණේ සෝමවංශ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයේ වර්ෂයක් පාසා මේ කරන්නේ Tamanda ගුරු
කන්තු අවවාද කරපු අනුශාසනා කරපු මේ යතිවරු පණිවරුන්ට පින් දෙන්නටයි මේ කෙරෙහි ගුණ දන්න පින්කමේ අනුසසිත බලයෙන් ශක්තියෙන් ඔබ වහන්සේලාට চিරාත් කාලයක් ශාසනික මේවර කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. අපිට ගුරුවරයෙක් වගේ කරුණා ගුණය ඇති නිහතමානී ගුණයෙන් පිරිපුන් අපේ කහකොල්ලේ සෝමවංශ අති ගෞරවනීය නායක ආමුරුවන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේට පවා ලෙඩ වුණා අසනීප වුණා ක්ලාන්තෝස්මි ආනන්ද ක්ලාන්තයක් හැදෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපේ ආමුරුවන් වහන්සේ ලෙඩ වුණේ අසනීප වුණේ මේ පින්කම හරියට කරගන්නට කියලායි මට හිතෙන්නේ. ඔබ වහන්සේට කාය චිත්ත පීඩාදියක් නොවේවා. දසදහස් ගණනක් මිනිසුන්ගේ හිත් සැනසපු ඔබ වහන්සේට ලක්ෂණක කෝටි ගණනක් මිනිසුන්ට ධර්ම දේශනා කරපු ඔබ වහන්සේට සක්මනට පවා ඇහැට පිරිත් දේශනා කරපු ඔබ වහන්සේට ලෝකවාසී රටවාසී මිනිසුන්ගේ ආධ්‍යාත්මික හැසිරීමත් ආධ්‍යාත්මික ජීවිතයට ආශිර්වාද කරපු ඔබ වහන්සේට නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා රත්නත්‍රේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පුණ්‍යානුමෝදනා ආශිර්වාදාත්මක අනුශාසනාවක් සිදු කරන අපේ විශාල ධෛර්යයක්